guys. ඔයගොල්ලෝ හැමෝම ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මේ YouTube channel එක හරහා මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද online හරහා මුදල් උපයන්නේ කියලා. හරිද? ඊමානි. එහෙමත් නැත්නම් online මුදල් උපයන විදිහ. එතකොට අද දවසේ මම ඔයගොල්ලෝ වෙනුවෙන් පුංචි සරල දෙයක් තමයි අරගෙන ආවේ. ඉතින් ඔයගොල්ලොන්ට ගෙදර ඉඳගෙන විනාඩි 10ක් 15ක් පැයකමාරක් වගේ කාලයක් වැය කරන්න පුළුවන් නම් ලොකු මුදලකට ඔයගොල්ලොන්ට යන්න පුළුවන්. හැබැයි මේක ස්කෑම් එකක්වත් පිරමීඩ් එකක්වත් නෙවෙයි. ඔයගොල්ලොන්ගේ මහන්සිය අනුව ලැබෙන දෙයක්. හරිද? ඉතින් මේක online free දෙන site එකක්. ඉතින් මේකට ඔයගොල්ලොන්ට ලැප් එකක් PC එකක් අවශ්‍ය නැහැ. මොබයිල් ෆෝන් එකෙන් උනත් කරන්න පුළුවන්. හරිද? ඉතින් මම අද මුලින්ම ඔයගොල්ලොන්ට පෙන්නන්නම් ලැප් එකක් හෝ PC එකක් කරා කොහොමද මේක කරගෙන යන්නේ කියලා. හරිද? ඉතින් අපි අද Adstera කියන site එකෙන් තමයි අද අපි මුදල් උපයන විදිහ ගැන කතා කරන්නේ. හරිද? මේකත් හරියට Google AdSense එක වගේ තමයි. හරිද? හැබැයි ඒ තරම් අර ලොකු බැරෑරුම් දේවල් නෑ. චූටිම දේවල් ටිකක් තමයි මේකේ කරන්න තියෙන්නේ. හරිද? ඉතින් මේකෙන් කොහොමද මුදල් උපයන්නේ? හරිද? මේකෙන් මුදල් උපයන්න නම් අපිට තව වැදගත් වෙනවා guys. තව site එකක් මෙන්න මේ Reconis කියන site එක. හරිද? එතකොට මේක search කරගන්න ඕගොල්ලෝ Google එකේ Reconis කියලා සර්ච් කරගත්තට පස්සේ ඔයගොල්ලෝට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට ඔයගොල්ලෝ එයි. හරිද? ඉතින් මම මුලින්ම පැහැදිලි කරන්නම් කොහොමද මේ Adstera account එකක් ඔයගොල්ලෝ ක්‍රියේට් කරගන්නේ කියලා. හරිද? බොහොම ලේසි. ඔයගොල්ලෝගේ දකුණු අත පැත්තේ කෙළවරේ තියෙනවා sign up කියලා බටන් එකක්. අන්න එක ක්ලික් කරන්න. ඊට පස්සේ එනවා දෙවෙනියට start earning කියලා එකක්. අන්න එක ක්ලික් කරන්න. ඊට පස්සේදී ඔයගොල්ලන්ට email එකක් දෙන්න යාළුවනේ. ඊට පස්සේ ඔයගොල්ලෝගේ first and last name එක දෙන්න. log වෙද්දී ඔයගොල්ලන්ට email එක අමතක වෙනවා නම් ඔයගොල්ලෝගේ නමේ මුල් ලකුණු ටිකක් එක්ක ඉලක්කම් ටික දෙක තුනක් use කරන්න පුළුවන් මේ login එකට. හරිද? ඊට පස්සේ ඔතන strong password එකක් දෙන්න. හරිද? මම මේක වේගෙන් කියාගෙන යන්නේ මේකේ එහෙම ලොකුවට දෙයක් නෑ. හරිද? මේක සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ site එකේ register වෙන දෙයක් තමයි මේක. හරිද? ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා ඔයගොල්ලන්ට පුංචි වැදගත් දෙයක්. මෙතන තියෙනවා යාළුවනේ ඔයගොල්ලන්ට තෝරන්න. හරිද? එතකොට මෙතන තියෙනවා Telegram, Facebook, WhatsApp, හරිද? WeChat, Instagram, Twitter ඒ වගේ. හරිද? ඔයගොල්ලෝ මෙතනින් වෙන මුකුත් select කරන්න යන්න එපා. කෙලින්ම Facebook select කරන්න. හරිද? ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන Messenger account එක. ඔයගොල්ලෝගේ Facebook එකට දාලා Messenger account එක තියෙනවනේ. ඉතින් ඔයගොල්ලෝගේ Messenger account එකට ගිහිල්ලා පල්ලෙහාම තියෙනවා ඔයගොල්ලෝගේ link එක. හරිද? setting වලට ගියාම ඔයගොල්ලෝගේ link එක තියෙනවා. හරිද? ඒ link එක copy කරගෙන ඇවිල්ලා මේ box එකට දාන්න. හරිද? copy paste කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝගේ country එක select කරන්න. ශ්‍රී ලංකාව කියලා type කරලා ඔන්න ශ්‍රී ලංකාව select කරන්න පුළුවන්. ඊට පස්සේදී මෙතන මේ ඔයාගේ විස්තර ටික හරියටම fill වෙලා නැහැ. හරිද? ඔයාගේ විස්තර ටික හරියටම fill වෙලා නැහැ. මෙතන ඔයගොල්ලන්ට green tick එකක් වැටෙනවා success කියලා. හරිද? ඊට පස්සේ ඊට අමතරව මේ යටින් තියෙන මේ terms and condition වලට agree වෙනවා කියලා ඒ box එකට ටික් එක දාලා මෙතනින් sign up button එක click කරන්න. හරිද? ඊට පස්සේ හරිම ලේසියෙන් ඔයගොල්ලොන්ට මේ site එකේ register වෙන්න පුළුවන්. හරිද? ඊට පස්සේ අපි යමු ඊළඟ site එකේ register වෙන විදිය බලන්න. හරිද? ඊට පස්සේ ඔයගොල්ලෝ මේ විදියට Reconis කියලා type කරගත්තාම මේ වගේ site එකකට තමයි guys අරගෙන එන්නේ. ඊට පස්සේ ඔයගොල්ලොන්ට පුළුවන් මෙන්න මේ sign up free කියලා. හරිද? අන්නේ sign up free එක click කරන්න. click කරාට පස්සේ ඔයගොල්ලෝ අරගෙන එනවා මෙන්න මේ වගේ interface එකකට. මෙතනදී ඔයගොල්ලෝ email password දෙන්න යන්නේ නැතුව බොහොම ලේසියෙන් ඔයගොල්ලොන්ට පුළුවන් connect with Google කියන එක දෙන්න. හරිද? ඒක දුන්නම ඔයගොල්ලන්ට බොහොම සරලව ඔයගොල්ලෝගේ Google account එකට එහෙම නැත්නම් ඔයගොල්ලෝගේ email එකෙන් මේක login වෙනවා. හරිද? ඉතින් වැඩේ ලේසි වෙන්නත් එක්ක මම මගේ account එක ඔයගොල්ලන්ට පෙන්නන්නම්. හරිද? ඉතින් මේ තමයි Adstera account එක. හරිද? මේ තමයි Adstera account එක මගේ. හරිද? එතකොට මේ මගේ Adstera account එකේ dashboard එක. හරිද? ඉතින් මෙතනදී ඔයගොල්ලෝ අර කිව්ව විදියට ඔයගොල්ලෝ ඒ දේවල් ටික හරියට fill කරගෙන sign up වුණා නම් මෙන්න මේ වගේ interface එකකට තමයි guys එන්නේ. හරිද? ඊට පස්සේ ආවට පස්සේදී මෙන්න මේ වගේ දෙයක් තමයි ඔයගොල්ලන්ට බලා ගන්න තියෙන්නේ. හරිද? මම ඉස්සරහට කතා කරන්න කොහොමද මේක කරන්නේ කියලා. හරිද? ඉතින් ඊට පස්සේ අපි යමු අනිත් site එකට. අනිත් site එකේ ඔයගොල්ලෝ විස්තරේ දෙන්න දෙයක් නැහැ. Google එක දීපුවම ඔයගොල්ලෝගේ ඒ site එකට දාලා ඔයගොල්ලෝගේ profile එක generate වෙනවා. මෙතන මගේ email එකත් එක්ක පෙන්නනවා. හරිද? ඔයගොල්ලෝ ඊට පස්සේ ඔයගොල්ලන්ට සමහරට මෙන්න මේ වගේ දෙයක් නොපෙන්නවා. මොකද මේ මම වැඩ කරපු නිසා මේ දේවල් ටික පෙන්නන්නේ. ඔයගොල්ලෝට හිස් black එක ගැන හිස් තැනක් තමයි පෙන්නේ. හරිද? ඉතින් ඒකට කලබල වෙන්න එපා. අපි වැඩ කරාට පස්සේ තමයි මෙතන fill. හරිද? ඉතින් අපි යන් අපේ Adstera account එකට. ඊට පස්සේදී guys අපිට යන්න තියෙන්නේ මෙන්න මෙතන. හරිද? මෙන්න මේ icon එක ගාවට මේ icon එක select කරන්න. select කරාට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ වගේ interface එකකට එයි. හරිද? ඊට පස්සේ ඒකේ පහළට යන්න. පහළට ගියාම ගොඩක් මේ සාමාන්‍ය cursor එක පල්ලෙහාට කරන්න. ඊට පස්සේ ඒක මේව කළා මෙන්න මෙතන. හරිද? මෙන්න මෙතන පොළ පාටි මේ තියෙන්නේ add smart link කියලා. ඒක අන්න ඒක එකපාරක් click කරන්න. හරිද? ඊට පස්සේ එනවා මෙන්න මේ වගේ තෝරන්න. හරිද? එතනින් මේ යට එක තෝරන්න. ඊට පස්සේ තෝරලා ඊට පස්සේ ඔයගොල්ලෝ කෙලින්ම මෙන්න මේ add කියන එක දෙන්න. හරිද? මේ add කියන එක දෙන්න. හරි. ඊට පස්සේ මේ go tick දෙන්න. ඊට පස්සේ මෙතන ඔයගොල්ලන්ට පෙන්නනවා මේ උතර pending කියලා. ඒ කියන්නේ අපි දැන් මේ create කරගත්ත link එක තමයි pending තියෙන්නේ.
ඉතින් කලබල වෙන්න දෙයක් නැහැ. pending කියන එක බොහොම චූටි වෙලාවකින් ඇක්ටිව් වෙනවා. ඔයගොල්ලෝ කරන්න තියෙන්නේ මෙන්න මෙතනට ගිහලා රීෆ්‍රෙෂ් කරන්න විතරයි. මේ සයිට් එක රීෆ්‍රෙෂ් කරන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ කෙලින්ම ආපහු මෙතනට එනවා. දැක්කද? ඔයගොල්ලෝගේ link එක දැන් generate වෙලා. ඒ කියන්නේ link එක ඇක්ටිව් වෙලා තියෙනවා. හරිද? ඉතින් මේ link එක ඇක්ටිව් වුණාට පස්සේ මුකුත් කරන්න එපා. ඔයගොල්ලෝ නැවත යන්න ඔයගොල්ලෝගේ රෙගොනිස් කියන සයිට් එක. හරිද? රෙගොනිස් කියන සයිට් එකට ගිහිල්ලා මේ මෙතන overview කියන එකට එහා පැත්තේ තියෙනවා create කියලා plus mark එක. අන්න ඒක ක්ලික් කරගන්න. හරිද? අන්න ඒක ක්ලික් කරාම ඔයගොල්ලෝ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එයි. හරිද? මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එයි. හරිද? එතකොට මෙන්න මෙතනදී තමයි ඔයගොල්ලොන්ට හොඳම දේවල් ටික කරන්න තියෙන්නේ. හරිද? ඕගොල්ලෝ දැන් ඔය නිකන් ඉන්නකොට Facebook එකේ WhatsApp එකේ TikTok එකේ Instagram එකේ උඩ පහළ යන. ඉතින් මේ යන වෙලාවේ ඕගොල්ලොන්ට පුළුවන් මෙන්න මේ සයිට් දෙකෙන් ලොකු වැඩක් ගන්න. හරිද? පොඩි වැඩක් නෙවෙයි ලොකු වැඩක් ගන්න. ඉතින් ඒකට කරන්න තියෙන්නේ බොහොම පුංචි දෙයක්. හරිද? ඕගොල්ලොන්ටත් නොමිලේ දෙන්න පුළුවන්. ඕගොල්ලොන්ටත් නොමිලේ ගන්න පුළුවන් සහ ඕගොල්ලොන් දෙන දේ ඒගොල්ලොන්ට නොමිලේ ගන්න පුළුවන් වෙන දෙයක් ඕගොල්ලෝ හොයාගන්න ඕනේ. ඒ කියන්නේ උදාහරණයක් විදියට ඕගොල්ලොන්ට Google එකෙන් wallpapers download කරලා එහෙම නැත්නම් ඒ wallpaper එක ලස්සනයි නම් ඒ site එක ලස්සනයි නම් ඕගොල්ලොන්ට පුළුවන් ඒකෙන් ඕගොල්ලොන්ගේ ඔගොල්ලෝ ඩවන්ලෝඩ් කරගෙන wallpapers ටික ඕගොල්ලොන්ගේ Google Drive එකට අප්ලෝඩ් කරලා ඒ Google Drive එකේ ඒ ෆෝල්ඩර් එකට අදාළ link එක මෙන්න මෙතන මම කියන විදියට මෙතනට මේ ගෙනල්ලා ඕගොල්ලොන්ට පුළුවන් හැම දෙයක් කරන්න. හරිද? එහෙම නැත්නම් ඕගොල්ලෝ නිතර දෙවේලේ බලන ෆිල්ම්ස් තියෙනවනේ. අන්නේ ෆිල්ම්ස්. හරිද? ඒ ෆිල්ම්ස් වල link එක. එහෙම නැත්නම් ඕගොල්ලෝ බලන site එකක ෆිල්ම් එක තියෙනන link. ඒ ෆිල්ම් එක අදාළ link එක මිනිස්සුන්ට දීලා ඒ ෆිල්ම් එක ෆ්‍රී දෙනවා කියලා ඕගොල්ලොන්ට මෙතනදී කරන්න පුළුවන්. හරිද? එහෙම නැත්නම් e-books තියෙනවා. ඊට පස්සේ recipes තියෙනවා. ඊට පස්සේ එක videos, cooking video මොනවා හරි දෙකලා. ඒ ඕනම දෙයක් ඕගොල්ලොන්ට මෙන්න මෙතනින් මේකට link එකක් විතරයි දාන්න තියෙන්නේ. ඒ link එක දැම්ම ගමන්ම ඕගොල්ලොන්ට හරිම ලේසි මුකුත් edit කරන්න දෙයක් නැහැ. ඕගොල්ලොන්ට මාරම ලේසි විදියට මේක කරගෙන යන්න පුළුවන්. හරිද? ඉතින් මෙතන්ට අද දවසේ හරිද ඔයගොල්ලොන්ට මම කතා කරන්නේ කොහොමද සයිට් එකකින් ෆිල්ම් එකක් ෆ්‍රී දීලා අපි සල්ලි හොයන්නේ කියලා. හරිද? එතෙන්දි මම ඔයගොල්ලොන්ට පෙන්වන්නම් කොහොමද මේක කරන්න කියලා. මෙතෙන්දි අපිට අවශ්‍ය වෙනවා ගයිස් අපි ෆිල්ම් බලන සයිට් එක. හරිද? ඒකට ඔයගොල්ලෝ කැමති සයිට් එකක් යූස් කරන්න පුළුවන්. හරිද? මම මෙතෙන්දි ඔයගොල්ලොන්ට පෙන්වන්නම් ඒක කරන විදිය. හරිද? හරි ගයිස්. ඉතින් මෙන්න මේ විදියට ඔයගොල්ලෝ බලන ෆිල්ම් බලන ඕනම සයිට් එකක හරිද? ඕනම සයිට් එකකට යන්න ගිහිල්ලා ඔයගොල්ලෝ මුලින්ම අදාළ කැමති ෆිල්ම් එකක් හරිද? ඔයගොල්ලෝ කැමති ෆිල්ම් එකක් මෙන්න මේ විදියට සිලෙක්ට් කරගන්න. එහෙම සිලෙක්ට් කරගෙන මෙතන සර්ච් බාර් එකේ පෙන්නනවා ගයිස් ඒ ෆිල්ම් එකේ තියෙන සයිට් එක ඊට පස්සේ ෆිල්ම් එකට අදාළ ලින්ක් එක. ඔයගොල්ලෝ තියෙන බොහොම පුංචි දෙයක් මේ මෙතන සර්ච් බාර් එකට මේ කර්සර් එක අරන් ගිහිල්ලා මේක එකපාරක් සිලෙක්ට් කරන්න. එතකොට මේ සම්පූර්ණ ලින්ක් එක සිලෙක්ට් වෙනවා. හරිද? ඊට පස්සේ එහෙම කොපි කරගන්න මේක. හරිද? මේක කොපි කරගෙන ඕගොල්ලොන්ට පුළුවන්. හරිද? කෙලින්ම මෙතන මෙන්න මේ රෙකොනිස් කියන එකට ගිහිල්ලා මේ මෙතන තියෙන enter a decisional URL කියලා අන්න එතනට paste කරන්නත් පුළුවන්. හරිද? එතකොට එහෙම නැත්නම් ඕගොල්ලොන්ට පුළුවන් ඕගොල්ලොන්ගේ ඩෙස්ක්ටොප් එකට ගිහිල්ලා හරිද? ටක් ගාලා මෙතනින් new ගිහිල්ලා new text document එකක් open කරගෙන මේ link එක ඕගොල්ලොන්ට පුළුවන් save කරගන්න. එහෙම නැත්නම් මෙතනින් ඕගොල්ලොන්ට පුළුවන් මේක දාගන්න. හරිද? දාගන්න. මොකද මෙහෙම කරන්න හේතුව ඔයගොල්ලන්ට සැරින් සැරේට සයිට් දෙක අතර මාරු වෙද්දී පැටලෙන්න පුළුවන් නිසා. හරිද? මෙහෙම නෝට්පෑඩ් එකක් ඕපන් කරගත්තම ලේසි. හරිද? ඊට පස්සේ ආපහු ඔයගොල්ලෝ සයිට් එකට යන්න. සයිට් එකට ගිහිල්ලා ලින්ක් එක කොපි කරගත්තනේ. දැන් ලින්ක් එක කොපි කරගත්තා. ඊට පස්සේ ඔයා කොපි කරගන්න ඕන මේකේ නේම්. ඒ කියන්නේ මේ ෆිල්ම් එකට අදාළ නේම්. හරිද? සිලෙක්ට් මේක විදියට. හරිද? ඒකත් කොපි කරගන්න. කොපි කරගෙන මෙන්න මේ ටෙක්ස්ට් එකට ගිහිල්ලා මෙහෙම පේස්ට් කරගන්න. හරිද? ඊට පස්සේ ආපහු යන්න. ආපහු ගිහිල්ලා ඕගොල්ලොන්ට මෙතනදී ආපහු මේ මෙතනින් ආයෙ කොපි කරන්න දෙයක් නැහැ. ඔයගොල්ලෝ නැවත වතාවක් මෙන්න මේ ඇඩ්ස්ටෙරා කියන account එකට යන්න guys. හරිද? ගිහිල්ලා මෙතන අපි අර ජෙනරේට් කරගත්ත link එක තියෙනවා. එතන මේ copy link කියන එක ගාවට ගිහිල්ලා ඒ link එක copy කරගන්න. එකපාරක් click කරාම ඒක auto copy වෙනවා. හරිද? ඊට පස්සේ ඒකත් ගිහිල්ලා notepad එකට දාගන්න. හරිද? ඒකත් මෙහෙම පොඩක් යට කරලා paste කරගන්න. හරිද? ඔන්න link එක. හරි. එතන මේ උඩම තියෙන්නේ ෆිල්ම් එකට අදාළ link එක. ඊට පස්සේ ෆිල්ම් එකේ නම ඊට පස්සේ අපේ ඇඩ්ස්ටෙරා account එකේ අපි create කරගත්ත link එක. හරිද? මේ විදිහට පිළිවෙලට දාගන්න. දාගෙන ඔයගොල්ලෝ නැවත වතාවක් ඔයගොල්ලෝගේ site එකට යන්න. ගිහිල්ලා ඔයගොල්ලෝ Google normal tab එක open කරගෙන අර අපි copy කරගත්ත ෆිල්ම් එකේ නම. හරිද? මෙන්න මේ Captain Hook කියන එක copy කරගන්න ඕනේ. හරිද? මොකද මේකේ image එක download කරගන්න ඕනේ. image එක download කරගන්න ඕන නිසා ඒක copy කරගෙන අපි Google එකට ගිහින් ඒක paste කරමු. හරිද? paste කරාම ඒක 2025 ෆිල්ම් එකක්. 2025 කියලා ගන්න. හරිද? ඊට පස්සේ ඔන්න අපිට image ටිකක් generate වෙනවා. හරිද? මෙතන මේ ෆිල්ම් එකට අදාළ
මේ කාව නැති නිසා අපි අතවතාවගේ සම්පූර්ණ ලින්ක් එක කොපි කරගමු. මොකද නැත්නම් අපිට මෙතනට ෆිල්ම් එකට අවශ්‍ය කරන ෆොටෝ එක ගන්න වෙන්නේ. හරිද? මෙතන අපි සම්පූර්ණයෙන්ම කොපි කරගමු. සිංහල උපසිරසි කියන එක අවශ්‍ය නැහැ. මෙතනට එනකන් මේක කොපි කරගමු. හරිද? කොපි කරගෙන දාලා බලමු. හරිද? ඊට පස්සේදී ඔන්න මෙතනට ගියා. පේස්ට් කරගත්තා. දැන් දීලා බලමු. හරිද? ඒත් ආවේ නැත්තේ. හරිද? right අන්න හරිද? ඉතින් මේ වගේ එකක් නේ තිබ්බේ. හරිද? මේ වගේ එකක්. මේ කැමති එක. හරිද? මෙතන අපිට ගියාම පස්සේදී මෙතන මේ ෆිල්ම් එකට අදාළ ගයිස්. හරිද? ෆිල්ම් එකට අදාළ ඕන ෆොටෝ එකක් ඔයගොල්ලොන්ට හරිද? මෙතන ඉඩියල් ලියවලා save image කියන දුන්නාන් පස්සේ ඔයගොල්ලෝගේ හරිද download කියන option එක select කරලා මෙතනට හරිද download කරගන්න. හරි. ෆොටෝ එක download වුණා ගයිස්. හරිද? හරි. ඊට පස්සේ මේ ඔක්කොම tabs ටික close කරගන්න. නැත්නම් ඔයගොල්ලොන්ට පැටලෙයි. හරිද? හරි. මේක විතරක් ඉතුරු කරගෙන ටික close කරගන්න. හරි. ඊට පස්සේ අපි ෆිල්ම් එකට අදාළ මෙතන notepad එකට අපව යමු. ෆිල්ම් එකට අදාළ ෆිල්ම් එකේ link එක තියෙනවා. ෆිල්ම් එකේ නම තියෙනවා. අපේ Astera account එක අපි create කරගත්ත link එක තියෙනවා. හරි. ඊට පස්සේ අපි යමු අපේ වැඩේ. හරි guys. ඊට පස්සේ Reconis එකට යන්න ඕගොල්ලෝ. Reconis එකට ගිහිල්ලා මෙන්න මේ enter additional URL කියන තැනට ඕගොල්ලෝ මේ copy කරගත්ත first link එක. එහෙම නැත්නම් මෙන්න මේ ෆිල්ම් එකට අදාළ site එකට අදාළ link එක. ආන් ඒක copy කරගන්න. හරිද? ඒක copy කරගෙන යන්න. ඔගොල්ලෝ ආයතන ගිහිල්ලා පළවෙනිටම තියෙන URL කියන මේක පේස්ට් කරගත්තා. ඊට පස්සේ මෙන්න මේ enter title කියන තැනට හරිද? title කියන තැනට මේ notepad එකේ ගිහිල්ලා මේ නම හරිද? මේ නම සම්පූර්ණ select කරගන්න. හරිද? ඔන්න select කරගත්තා. ඒකත් copy කරගෙන ගිහින් මෙතනට දාන්න තියෙන්නේ. හරිද? හරිම ලේසි වැඩිය ලොකුවට හිතන්න එපා. මේක හරිම ලේසි. හරිද guys? මෙන්න මේක delete කරගන්න. මොකද සිංහල subtitle කියලා ඉංග්‍රීසියෙන් උනුත් තියෙනවා, සිංහලෙන් තියෙනවා. අපි දෙකක් අවශ්‍ය නැහැ. අපි මේක delete කරගමු. හරිද? නැත්නම් මොකද title එක දිග වුණොත් මිනිස්සු කියවන්න කැමතියිනේ. ඒක නිසා short and sweet විදිහට හදන්න. හරි. ඔයගොල්ලන්ට දැන් පේනවද? මේ දෙක add කරාට පස්සේ ඔයගොල්ලෝගේ දකුණු අත පැත්තෙන් මෙන්න මේ විදිහට link එකක් automatically generate වෙනවා. පේනවද? ආන් ඒක තමයි අපි දැන් මේ මිනිස්සුන්ට දීලා මේක හරහා මුදල් උපයන්න හදන්න. හරිද? දැන් මෙතන captain book කියලා තියෙනවා, සිංහල subtitle කියලා තියෙනවා මෙතන තියෙනවා. හරිද? ඊට පස්සේ හොඳම ටික තියෙන්නේ ඉස්සරහට. හරිද? ඊට පස්සේ මෙතන තුන්වෙනියට තියෙනවා cover image කියන එක තියෙනවා. හරි. දැන් අපි ඒකට තමයි අපි අර Google එකෙන් මේ ෆිල්ම් එකට අදාළ image එකක් download කරගත්තේ. හරිද? අපි මනින් යන් එතනට ඒක ක්ලික් කරාන් පස්සේ මේ upload file කියන එක select කරන්න. upload file කියන එක select කරාන් පස්සේ guys ඔයගොල්ලෝ download කියන එකට යන්න. download කියන එකට ගියාන් පස්සේ ගත්තා මෙතන තියෙනවා ඒක. හරිද? ඒක අපි අප්ලෝඩ් කරගත්තම හරි. මෙන්න මේ විදිහට තමයි දකුණු අත පැත්තෙන් ඔයගොල්ලන්ට පේනවාද? දැන් අපි අර මුලින්ම link එක දාගත්තා, ඊට පස්සේ title එක දාගත්තා, ඊට පස්සේ image එක දාගත්තා. ඊට පස්සේ පේනවාද ඔයගොල්ලන්ට මෙතන ඒ අපි දාගත්ත දේවල් වලට අනුව මේක generate වෙලා තියෙනවා දැනට. හරිද? ඉතින් අපිට කරන්න තියෙන්නේ හරිම simple දෙයක්. හරිද? ඊට පස්සේ මේ ටික කරගන්න හරිම ලේසි. ඔයගොල්ලෝ වැඩි හිතන්න නැතුව ඔයගොල්ලන්ට මේ කියලා දීපු step ටික හරියට පිළිවෙලට කරගෙන යන්න. ඊට පස්සේ මෙතන තියෙනවා guys මෙතන actions කියලා එකක් තියෙනවා. හරිද? ඒ අන්නේ කියන තැන මෙතන visit page කියලා ඔයගොල්ලන්ට පේනවද මේ icon එක. අන්න එක click කරන්න. ඊට පස්සේ එතනම පල්ලෙහාට මේකට පල්ලෙහාට ගියාම others ගිහිල්ලා others select කරාට පස්සේ පල්ලෙහාට වැටෙනවා visit page කියලා. හරිද? visit page කියලා වැටෙනවා. හරි. එතකොට මේ visit page කියන තැනටත් link එකක් තමයි ඉල්ලන්නේ. එතකොට මෙතනට දෙන්න ඕන link එක තමයි guys අපි අර notepad එක copy කරගත්ත අවසාන link එක. ඒ කියන්නේ අපි අර Astera එකෙන් copy කරගත්ත අපේ link එක. ඒකත් copy කරගෙන ආයෙත් අපි Reconis එකට ගිහිල්ලා මෙන්න මෙතනට ඒ අපි Astera එකෙන් හදාගත්ත link එක copy කරන්න. paste කරන්න. හරිද? paste කරාට පස්සේ මෙන්න බලන්න guys. හරිද? කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙන්න අපේ link එක දැන් මේ වෙද්දි 100% ready වෙලා ඉවරයි. හරිද? ඉතින් මෙන්න මේ පිළිවෙල විතරයි. හරිද? මේ ටික විතරයි අපිට fill කරන්න තියෙන්නේ. මෙන්න මෙතෙන්ට එනකම් විතරයි fill කරන්න තියෙන්නේ. හරිද? මේවා වැඩක් නැහැ අපිට. හරිද? මේවා මුකුත් කරන්න යන්න එපා ඔයගොල්ලෝ. මේවා මුකුත් කරන්න යන්න එපා. හරිද? මේක හදලා ඉවරනාට පස්සේ ඔයගොල්ලෝ මේ පැත්තට ගිහින් cursor එක උඩට අරන් යන්න. අරන් ගියාම මෙතන created කියන එක. හරිද? මෙන්න මේ created කියන සුදු පාට icon එක එකපාරක් click කරන්න. click කරාට පස්සේදී අන්න ඔයගොල්ලෝ වැටෙනවා යටින් successfully කියලා. හරිද? ඒ කියන්නේ මේ ad එක දැන් generate වෙලා තියෙනවා. හරිද? ඊට පස්සේ මේක මේ එකක් ආවොත් ඒක එකපාරක් click කරන්න. ඒකයි කියනවා. ඊට පස්සේ උතන මෙතන පේනවා නේද ඔයගොල්ලෝ dots තුනක්. හරිද? අන්න ඒ dots තුන click කරලා මෙතන create short link කියන එක select කරන්න guys. මෙතන copy link කියන එක select කරන්න බෑ. මොකද ලොකු දිග link එකක් එන්නේ. ඒ වගේ ඒවා දාන්න බෑනේ Facebook එකේ. කියන්නේ දැම්ම මිනිස්සු බලනවා මේ මොකක්ද. හරිද? ඒ නිසා අර පොඩි link එකක් දැම්මම පස්සේ ඒක චර හිතන්නේ නැහැ. හරිද? මෙන්න මේ create short link එක කියන එක copy කරගන්න. හරිද? අන්න ඒක auto copy වුණා යටි. මේ ඊට පස්සේ ඔයගොල්ලෝ නැවත වතාවක් යන්න notepad එකට ඔයගොල්ලෝගේ අන්තිම link එක විදියට මේක ටිකක් පහලින්ම paste කරගන්න. හරිද? මේ තියෙන්නේ ඔයගොල්ලෝගේ link එක. හරිනේ? ඊට පස්සේදී අපි ආපහු යනවා browser එකට. හරිද? ගියාම මේක close කරගන්න. හරිද? ඊට පස්සේ close කරගෙන
කලෝස් කරගත්තට පස්සේ මෙන්න මේක විතරයි අපිට කරන්න තියෙන්නේ. හරිද guys? එතකොට අපි බලමු මේ හදාගත්ත link එක කොහොමද customer කෙනෙකුට පේන්නේ කියලා. හරිද? අපි නැවතෙන් අර notepad එකට ගිහිල්ලා මේ link එක copy කරගන්න. මේ link එක copy කරගෙන හරිද? මේ link එක copy කරගෙන ඔයගොල්ලෝ browser එකට ගිහිල්ලා මෙතනින් යනවා ටිකක් දාගෙන මෙතනට මේ link එක ඔයගොල්ලෝ paste කරන්න. හරිද? paste කරලා enter දීලා බලන්න ඒක එනවා. හරියට generate වෙලා තිබ්බොත් guys මෙන්න ලස්සනට එනවා ඔයගොල්ලෝගේ link එක. හරිද? link එක එනවා. හරිද? එතකොට මෙන්න බලන්න මේක generate වෙච්ච විදිය. හරිද? Captain Hook කියන්නේ පොර එක තියෙනවා. ඊට පස්සේ ඒක නම තියෙනවා 2025 ඔසිට සමග. ඊට පස්සේ මේකේ කරන්න තියෙන මෙච්චරයි. මෙන්න මේ visit page කියන එක select කරන්න. හරිද? select කරලා පස්සේ බලමු අපි ඒ දීලා තියෙන site එකට අපි යනවා. හරිද? යනවනම් වැඩි 100%ක් සාර්ථකයි guys. හරිද? ඔව් මෙන්න මේ වගේ ad එකක් තමයි. කියන්නේ YouTube එකෙන් Google AdSense එකෙන් ad play වෙනවා වගේ extra එකට අදාළ ads එක තමයි ad එක තමයි නේ. හරිද? එතකොට මේක ඉන්න අවශ්‍ය නැහැ. මේක close කරගන්න. close කරගත්තන් පස්සේ ඔයගොල්ලෝ වෙනද ඒක මැකිලා ගිහිල්ලා මෙන්න යට link එකක් open වෙලා. කියන්නේ unlock link. අපි බලමු දැන් site එකට යනවද කියලා film එක පෙන්නන්න. හරිද? හරියටම මේක create වෙලා නම් guys අන්න අපි ආවා අදාළ film එක තියෙන site එකට. නෑ guys. හරිම ලේසි ඔයගොල්ලෝට තේරෙන්නේ නැති. හරිද? ඕනම කෙනෙකුට උනත් මේක බලන්න පුළුවන්. ඒ තරම් ලේසියට මම කියලා දුන්නා. ඉතින් මෙන්න මේ link එක. හරිද? මේවා දැන් වැඩක් නැහැ. මේ link වැඩක් නැහැ එකක්වත්. හරිද? ඔයගොල්ලෝ මේ link ඔක්කොම delete කරගන්න. හරිද? select කරලා delete කරගන්න. හරිද? මොකද වැඩක් නැහැ නේව. හරිද? ඒක නිසා ඒක අයින් කරගෙන මේ link එක විතරක් ඔයගොල්ලෝ save කරලා තියාගන්න. හරිද? මේ link එක අපිට save කරලා මෙතන file එකකින් අපිට save කරන්න පුළුවන්. නරද සේව් වීල්ල වලට දෙන්න පුළුවන් ඒ ෆිල්ම් එකට අදාළ ඊට පස්සේ ඔයගොල්ලොන්ට කරන්න තියෙන Facebook හරි Instagram හරි මොනෑම platform එකක් කරා මේක select කරලා හරිද මේක copy කරලා අරගෙන ගිහිල්ලා just 25 අලුත්ම release වුණ ෆිල්ම් එක කියලා දීලා මේක කරන්න. එතකොට මේක මේ link එක හරහා හරිද ඔයාලා දෙයක් පෙන්නන්න මේ link එක හරහා මිනිස්සු ගිහිල්ලා හරිද guys මිනිස්සු මේ link එක හරහා ගිහිල්ලා ඕගොල්ලොන්ගේ ad එක select කරන වාරයක් ගන්න. ඒ කියන්නේ මේ link එක click කරන වාරයක් ගන්න guys ඕගොල්ලොන්ට මේ Adstera account එකෙන් ගෙවන. හරිද? මේ Adstera account එකෙන් ගෙවන. හරිද? දැන් මම පෙන්නන්නම් ඕගොල්ලොන්ට එහෙම මට ගෙවපු දේවල්. හරිද? මෙතන මේ recognize එකට ගිහිල්ලා ආයෙ overview කියන එකට යන්න. ඊට පස්සේ මේ තියෙන්නේ guys මම හදපු ෆිල්ම්ස්. හරිද? ඒ කියන්නේ මම හදපු ෆිල්ම්ස් වල මේවා. හරිද? එතකොට බලන්න මෙතන පෙන්නනවා total view, total unlock සහ මෙතන grade එකක් විදියට පෙන්නනවා. හරිද? ඉතින් බලන්න මේ තියෙන්නේ බොහොම මේ තියෙන අපි දැන් හදපු එක. හරිද? ඒකත් තුන් දෙනෙක් බලලා කියලා කියනවා. ඒ කියන්නේ මේ link එක අපි site එකට දීපු ගමන්ම මේ site එක දන්න කියන අය පවා guys මේක select කරනවා. එතකොට මේක එකයි unlock කරලා තියෙන්නේ. හරිද? එතකොට මේක මේ විදියට දැන් බලන්න මේ දෙන්නෙක් unlock කරලා හරිද? මේ 28 දෙනෙක් මේක බලලා හරිද? ඉතින් මේ වගේ පුංචි දේවල් වලින් තමයි guys ලොකු දෙයක් නිර්මාණය වෙන්නේ. හරිද? දැන් මම ඔයගොල්ලන්ට proof පෙන්නන්නම් වගේ. හරිද? මෙන්න මේ තියෙන්නේ මම මෙච්චර දවසකට හදපු ෆිල්ම් ටික. හරිද? මේ මොකද මට මේකෙම ඇලිලා ඉන්න විදියක් නැහැ නේ. ගොඩක් දේවල් කරනවා. ඉතින් ඒක නිසා මම මේ බොහොම පුංචි කාලයක් වෙන් කළා තමයි මෙන්න මේ ටික හැදුවේ. හරිද? මේ ටික හදලා තියෙන්නේ. එතකොට මේ හැම එකක්ම ෆිල්ම්ස්. හරිද? එතකොට මේකෙන් හම්බෙච්ච මුදල ඔයගොල්ලන්ට පෙන්නන්න. මේ තියෙන්නේ $7.31. හරිද? එතකොට මේ පොඩි ෆිල්ම්ස් ටික මම යොදාගෙන $7.31ක් අරගෙන තියෙනවා. හරිද? ඒතර ඕගොල්ලොන්ට මේක හරහා කොච්චර මේක අන්ලිමිටඩ් ගයිස්. හරිද? මේක කිසිම මුදලක් ඕගොල්ලොන්ගෙන් බය වෙන්නේ නැහැ. ඕගොල්ලෝ ක්‍රියේට් කරන ලින්ක් එකෙන් ඒගොල්ලොන්ට ඒක සිලෙක්ට් කරාම ගාණක් එනවා විතරයි. ඕගොල්ලොන්ගේ කිසිම මුදලක් ගන්නෙ නැහැ. හරිද? මෙතනදී කියන්න ඕන තව දෙයක් තියෙනවා ගයිස්. හරිද? මෙන්න මේ Adstera account එකේ පහළට යද්දි මේ බාර් එකේ පහළට යද්දි ඕගොල්ලොන්ට මෙතන පෙන්නනවා ඔයගොල්ලොන්ගේ පේමන්ට් ඔප්ෂන් එක. හරිද? එතකොට මෙන්න මේ ඩොලර් ලකුණෙන් ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේදී ඔයගොල්ලොන්ට මෙතන පෙන්න්නන ලෝකල් බෑන්ක් ට්‍රන්ස්ෆර්. හරිද? ඊට පස්සේ මෙතනදී සමහර විට ඔයගොල්ලෝ අර මේ account එක හදද්දිම එන්නේ නැති මේක තෝරන්න. එතනදී පුංචි අමතක වීමක් වුණා නිසා මම මේක මතක් කරන්නේ. බලාගන්න ඔයගොල්ලොන්ට ලෝකල් ඒ කියන්නේ ඔයගොල්ලෝගේ බෑන්ක් account එක ලංකාවේ තියෙන බෑන්ක් account එක නම් මේකේ සල්ලි ගන්න පුළුවන්. හරිද? ඉතින් සල්ලි ගන්න නම් මිනිමම් පේ අවුට් එක $25ක් වෙන්න ඕන. හරිම ලේසි. මේක ඔයගොල්ලොන්ට දවසින් දෙකෙන් මේක උපයන්න පුළුවන්. හරිද? එතකොට ඔයගොල්ලොන්ට තේරෙන්නේ නැතිනේ මේක කොහොමද කරන්න කියලා. එතකොට $25ක් ඕන guys පළවෙනි පේ අවුට් එක ගන්න. හරිද? ඒක දවස් 5ක් ඇතුළත අනිවාර්යෙන් ඔයගොල්ලෝගේ account එකට වැටෙනවා. හරිද? ඉතින් ඒ ටික තමයි එතන තියෙන්නේ. ඊට පස්සේ යන්න මෙතන කාඩ් ඔප්ෂන් එකට. මෙතන බැංක් එක ඇඩ් කරන්න තියෙනවා. හරිද? ඒතර බැංක් එක ඇඩ් කරන්නත් guys අපි $25ක් earn කරලා තියෙනවා. හරිද? එතකොට මෙතන ඔයගොල්ලෝ මේ box එක අතෙන්දි fill කරගන්න බැරි වුණා නම් මෙන්න මේ තැනට ඇවිල්ලා
සොරි මෙන්න මේ තැනට ඇවිල්ලා මෙන්න මේටික ෆිල් කරගන්න ෆිල් කරගන්න තියෙන මෙතන ශ්‍රී ලංකා කියලා සිලෙක්ට් කරන්න ඔයගොල්ලෝ කරන්සි KR සිලෙක්ට් කරගන්න මෙතනදී guys local bank transfer high pay wallet කියන එක තමයි සිලෙක්ට් කරන්න ඕනේ හරිද අන්න ඒක සිලෙක්ට් කරලා මෙතන individual කියන එක දෙන්න හරිද legal entry කියන එක නෙවෙයි individual කියන එක දෙන්න දීලා මෙතන ඒක විතරයි හරිද ඉතින් මේ පල්ලෙහාට තියෙන ඔයගොල්ලෝගේ bank add කරන ඒවා ඒව add කරන්න වෙන්නේ ඔයගොල්ලෝට minimum payout එක මෙතන fill වුණාට පස්සේ හරිද මෙතන fill වුණාට පස්සේ තමයි ඔයගොල්ලෝට bank details add කරන්න වෙන්නේ හරිනේ ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට කියලා දුන්න දේවල් පැහැදිලිව තේරෙන්නේ නැති කියලා ඉතින් මම මේ වීඩියෝ එකේ අන්තිමට මොබයිල් ෆෝන් එකෙන් ගියත් කියලා දෙනවා කියලා කිව්වා ඉතින් මම මේ වීඩියෝ එකත් මම හිතපු තරම් මොකද කරන්නේ කියලා ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් මම අරගෙන එන්නම් ඔයගොල්ලන්ට මොබයිල් ෆෝන් එකෙන් කොහොමද මේක හරියටම කරන්න කියලා ඉතින් හරිම සරලයි ලොකු දෙයක් නෑ ඔයගොල්ලන්ට මේ විදිහටම තමයි Chrome එක පාවිච්චි කරලා ඔයාලට මේ සයිට් දෙකට ලොග් වෙලා කරන්න පුළුවන් ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් මම මේ ෆෝන් එකෙන් කොහොමද මේක කරන්න කියලා අරගෙන එනකන් ඔයගොල්ලෝ මාව subscribe කරලා like කරලා share කරලා තියාගෙන ඉන්න ඉතින් එහෙනම් කට්ටිය අදට මම ගිහින් එන්න ඔයගොල්ලෝ පරිස්සමෙන් සතුටෙන් ඉන්න bye